හමාරයි. හවස් තමයි ගමන් පටන් ගත්තේ. වැඩ රාජකාරීත් එක්ක ඉතින් අපි යන්නේ උස්සංගොඩට. උස්සංගොඩට මෙහෙම ප්‍රවේශ වෙන්න. උස ගස් තියෙන පැත්තකට සාමාන්‍ය ගහක් ඒ උස ගස් වලට වඩා උසින් වර්ධනය වෙනවා. ඒ ගහටත් වඩා උස යනවා. ඉතින් ඒ වගේ උස්සංගොඩත් භූ විෂමතා වලින් පරිපූර්ණ වෙනස්ම භූ විෂමතාවක් තියෙන පැත්තක් තමයි උස්සංගොඩ කියන්නේ. ඔක්කොම හරිනේ දාය වුණත් ආයෙ හරි යවන්න යා නෑ මට එකදී මම පොඩ්ඩක් ගත්තා. පියානා උසරණයි අපි රෑම යනවා ඉතින් පේන සෑය කපුට නේද කොල්ල වැඩ දොරවල් දෙක මෙහෙනේ දැන් රේන් කවර් දාගන්න තියෙනවා වෙලාව 8:27යි මෙතන අපිට තියෙනවා චොකලට් කුකීස් ඒ වගේමයි මෆින් දෙකක් ගත්තා කොමේ තියෙනවා කොමේ තේ හදාගෙන ඉන්නත් තමයි තියෙන්නේ
මේක පරවලා වැඩි මේක. පොඩ්ඩක් හයිය. ඊළඟ කටකොට සොප්පේ තියෙනවා. ඉතින් මේ උදේට හම්බුම් මේ මෙතනින් යාර බලන්න දෙයක් නැහැ. අපි ලස්සන සන් රයිස් එකක් ඊර උදාවකින් පිට උදේ හම්බුම්. හැමෝටම එන සුබ රාත්‍රියක් කියනවා. අපි තව ටිකකින් නිදා ගන්නවා. දාගෙන පරිසරේ සද්දයි මුහුද හුළඟුයි මුහුද සද්දේ මේ පැත්තේ ඉස්සරහා මුහුද හම්බුම් වෙනවා. හැමෝටම සුබ රාත්‍රියක් කියනවා. කර්මාන්තේ තමන්ගේ ජීවන පාය කරගෙන තේම මේ රැයින් මහන්සියලා දියම් වැටලට ගිහින් උඹට ගිහින් බලන්න ඉතින් එනවනේ අපි ඉන්න තැන. මේ මුහුද. මේ ලස්සන සුන්දර අහස. ඊට පොඩ්ඩක් පල්ලෙහා වුණාම අපි අද නවාතැන් ගත්ත ලස්සන උස්සංගොඩ. ඉතින් මම දැන් ඉන්නේ අපේ කැම්ප් සයිට් එකේ ඉඳන් පොඩ්ඩක් ඇතුළට එන්න. අතරම කිව්වොත් මේ උස්සංගොඩ බොහොම ප්‍රසිද්ධයි කාරණා කීපයකට. එකක් තමයි මේ වාසය කරලා තියෙනවා රාවණ රජුරවන්ට කලින් මාගල්ල කියලා රජතුමෙක්. එතන මේ මාගල්ල රජතුමා ඉඳලා තියෙනවා මී ගවයෙක්. මී ගවයෙක් ලොකු විශාල මී ගවයෙක්. ඉතින් ගවයාගේ පාදයක් කුරේක එක සලකුණක් ඔය තියලා තියෙනවා මේ උස්සංගොඩ ඒ හරකටම වෙන් වෙච්ච හදපු පොඩි පොකුණක් ආයෙ තන. කොහොම පිරිසිදු පොකුණක්. ඒ පොකුණේ ගල් පතුරක කොටලා තියෙනවා ඒ හරකගේ ඒ මී ගවයාගේ කුර. සාමාන්‍යයෙන් අපි මෙහෙම කකුල් දෙකක් ලං කරාම තියෙන කුර සයිස් එක තියෙන්නේ. අන්න ඒ වගේ ලොකු කුර. මේ මීගාවයාගේ කුර සටහන දැන් නැහැ, හොයාගන්න නැහැ.
මාගල් රජතුමා ඉඳලා තියෙනවා බිසෝවරු 4 දෙනෙක්. ඒ 4 දෙනාටම කියලා තියෙනවා මම යුද්ධෙට ගිහිල්ලා එනකොට කළු කොඩි දාගෙන ආවොත් මම මැරිලා රතු කොඩි දාන්න ආවොත් යුද්ධේ ජයග්‍රහණය කරලා තියෙනවා කියලා. මාගල් රජතුමා පොඩි විහිළුවටත් එක්ක දාගෙන ආලා තියෙන කළු කොඩි. ඉතින් ඒක දැකපු බිසෝවරු 4 දෙනා බොහොම දුක් වෙලා ඔය ඔයිට එහා පැත්තේ තියෙන පොඩි මට ආභරණ ඇල්ල අන්න එතෙන්ද ගිහලා සියදිවි හානි කරගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. බලන්න මම ආපු තැන කියව. මෙන්න ගැඹුරුයි. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? ඔය? ඉස්ස. වැලි දාන්නේ? යට මරනවනේ. එහෙමද? දැන් අල්ලන්න දෙන්නේ? ඔව්. කොහොමද? දැල ගන්න. බැල්ල ගැහුවේ නැත්නම් මැරෙනවද? ඒ ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද? පිරිමි සතෙක් නේ. ඒ කොහොමද කියන්නේ? ගෑනු සතෙක්ගේ බඩේට තියෙනවා පිටර. ඔය දිගටම දැන් තියෙනවා බෝට්ටු වෙල්ලා. වලින් එලපු දැල්. අතන එකක් තියෙනවා, අතන එකක් තියෙනවා. මෙහි ඊයේ රෑ ගිය බෝට්ටු දැන් අද උදේ වෙනකොට දැල් එලාගෙන එළියට එනවා. අන්න ටයර් එකක් තරම් යනවා. අපි රෝන් එක දාලා බලමු. ඒ පේන තියෙන්නේ ටයර් ටියුබ් එකකුත් අරගෙන මේ මාමා මේ පොඩ යනවා මේ රැල්ල පැත්තට. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති අන්න ගත්ත දැලේ එක කොනක් අගිස්සක්. දැන් ඒ දැල කොන අරගෙන මාම එනවා වෙරළ කිට්ටුවට. කොහොම තමයි බෝට්ටු වලින් එලපු දැල් වල අගිස්ස අරගෙන ඒකත් එක්ක ඔට්ටු වෙන්නේ. ඉතින් අපේ උදේ ආහාරය ගන්නවා රාමෙන් හදන රාමෙන්. බලන්නගේ පාට රතු පාට ඉරක් යනවා මේ පිට මැද්ද දිගට පච්ච ගහපු නගරවලක්. උදේටත් කෑවා.
යන්න ලෑස්ති වෙනවා වෙලාව 8:00මාරයි. බර ටික පැක් කරගෙන මම එතනින් බරු ටික ලෑස්ති කරගෙන යන්න ඕනේ අපිට ඊයේ රෑ බලන්න බැරි වෙච්ච පැත්තට. දිගටම ගිහිල්ලා ආයේ පාර අපි ආපහු භාගයක් දුරටම ආයේ ආපහු එන්න ඕනේ. මොකද වාහනේ දාලා තියෙන්නේ අර මේ බෝට් නතරින් දැන්. යාළුව අපි ෂූට් කරන මේ හොදා සංගොඩ බලන්න කොච්චර ලස්සන තැනක්ද. නිකන් පිටවල පතනක් වගේ නේ. පිටවල පතන හොටන් ප්ලේස් ගියේ නෑ. හොටන් ප්ලේස් මම මේ හරිය අපිට හම්බෙන මාන ගොඩක් කහ පාට මම හිතන්නේ මේවම තමයි බා මේව චන්ද්‍රකාන්ත තමයි ඉතින් කහ පාට පෙන්නේ චන්ද්‍රකාන්ත හරි සූර්යකාන්ත හරි ඒ જાති දෙකෙන් එකක්. මේ කොලින් ඉදුණු කොළ වගේ හින්දා ගම් පාටියක් තියෙනවා කහ පාටියක් තියෙනවා. ඊගොඩම තියෙනවා මම. ඒකයි නැති මේ තියෙන පිටුසුම් මාර්ගයක. ඉතින් අපි මොන්නේ නෑ. ඉස්සංග පිටුසුමේ ඉලිටා. ඒක ඇවිල්ලා ඉන්න පාරකට යනවා මුහුද පැත්තට. මුහුද පැත්තට කිව්වේ මේ බෝට් නවත්තදී එතන තමයි වාහනේ දැම්මේ. එතනින් දාලා පයින් යන්න ඕනේ. අතනින් දාලා එතනම කැම සයිට් එක ගාත යකි වැල්ලි. මුගල උඩට යනවා නා. වාහනේ දාලා ඊයේ රෑ අපි ගියා වගේ පයින් යන්න ඕනේ. මේ බලාගෙන යන්න ඉතින් සමහර වැල්ල වැඩි දවස්වල නම් යන්න අමාරුයි. දිගේ මෙහෙම ඊයේ රෑ එන්න මෙහෙම අරක දිගේ යන්න නැතුව මෙතන එක තමයි අපි ඊයේ රෑ කැම්ප් සයිට් එකට ගියේ. ඉතින් එහෙනම් අපේ ගමන උස්සංගොඩ චාරිකාව මේ විදිහට නිමා කරනවා. හැමෝටම සුබදායි සතියක් කියනවා.
ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න, like කරන්න, notification එක දාගන්න bell එක click කරන්න. මේ උස්සන්ගොඩ චාරිකා